අපි හැමෝම දන්න ඉතිහාස කතාවක් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බරණැස් නුවර ඉසිපතන මිගදායේදී තමන්ගේ පළමු ධර්ම දේශනාව පවත්වනකම්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ලෝකයට හෙළි කරනකම්, ඒ කාල සීමාව ඇතුළත ලෝකයේ කිසිම කෙනෙක් නිවන් දැක්කේ නැහැ. හැබැයි ඔයා කවදාද හිතුවද මේ ආගමික කතාව පිටුපස ඔයාගේ කැරියර් එක, ඔයාගේ ජොබ් එක, නැත්නම් ඔයාගේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ප්‍රබල රහසක් හැංගිලා තියෙනවා කියලා. අද අපි කතා කරන්නේ බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු සත්‍ය වර්තමානයේ ඔයාගේ කැරියර් එක ඇතුලේ අතරමං වෙලා ඉන්න ඔයාව බේරගන්න ගලපා ගන්න කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලිනුත් ලෝකයේ මිනිස්සු භාවනා කළා, යාගහෝම කළා, විවිධ තපස්කම් කළා. ඔවුන් හිතුවේ ඒ හරහා Tamanට සැනසීමක් ලැබෙයි කියලා. හැබැයි ඔවුන්ට වැරදුණු තැන තමයි ඔවුන් දුකෙන් නිදහස් වෙන්න හැදුවට ඇයි Taman දුක් වෙන්නේ කියන සැබෑ ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නයට හේතුව දැනගෙන හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇවිත් මුලින්ම කළේ දුක සහ දුකට හේතුව චතුරාර්ය සත්‍ය මිනිසුන්ට පෙන්වා දීපු එක. අද අපේ ලංකාවේ ඉන්න හුඟක් තරුණ අයට වෙලා තියෙන්නේ ඕකමයි. හුඟක් අය කියනවා මට ජොබ් එකක් නැහැ, ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක අවුල් කියලා, මට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයා කවදාද හිතුවද ඔයාගේ ඇත්තම ප්‍රශ්නය, the real root cause එක මොකක්ද කියලා? ඔයාට ජොබ් එකක් නැත්තේ ලංකාවේ ප්‍රශ්නයක් හින්දාද? නැත්නම් වර්තමාන මාකට් එකේ ඉල්ලන AI, tech, soft skills ඔයා ළඟ නැති හින්දාද? ඔයාගේ කමියුනිකේෂන් අවුල්ද? ප්‍රශ්නය හරියටම අඳුනගන්න නැතුව ඔයා මොනතරම් කෝස් කළත් මහන්සි වුණත් ඔයාට කැරියර් එකේ නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේව හඳුන්වලා දුන්නේ මඟ පෙන්වන්නේ විදිහට විතරයි. නිවන් දකින්න ඕන කෙනා තමන්ගේ කකුල් දෙකෙන් ඒ පාරේ යන්න ඕනේ. හැබැයි පාර පෙන්වන්න බුදු කෙනෙක් නැතිව කාටවත් ඒ ගමන යන්න බැරි වුණා. කැරියර් ඩෙවලොප්මන්ට් වලදී අපිට ගන්න පුළුවන් වටිනාම පාඩම මේකයි. ඔයා ඉන්ඩස්ට්‍රි එකක ඉහළටම යන්න try කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මෙන්ටර් කෙනෙක් නැත්නම් නිවැරදි ගයිඩ් කෙනෙක් ඉන්න ඕනේ. ඔයා YouTube එකෙන්, Google එකෙන් තනියම හැමදේම ඉගෙන ගන්න හදනවා ඇති. හැබැයි මේ ෆීල්ඩ් එකේ අවුරුදු 5ක් 10ක් වැඩ කරපු එක්ස්පර්ට් කෙනෙක්ට විතරයි ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ පාරෙන් යන්න, මේ වරද කරන්න එපා කියලා. බුදු කෙනෙක් නැති ලෝකයක මිනිස්සු අතරමං වුණා වගේ හොඳ මෙන්ටර් කෙනෙක් නැති වුණොත් ඔයාට සිද්ධ වෙන්නේ අවුරුදු ගණනාවක් එකම තැන රවුම් ගගහ ඉන්න. දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ නැති කාලෙත් පසේ බුදුවරු පහළ වෙලා තනියම නිවන් දැක්ක නේද කියලා. ඔව් ඒක ඇත්ත. කාගේවත් උදව්වක් නැතුව Tamanගේම වීරයෙන් සත්‍ය අවබෝධ කරගන්න අයත් ලෝකේ ඉන්නවා. අද ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් කාගේවත් ගයිඩ් එකක් නැතුව කිසිම යුනිවර්සිටි එකකට නොගිහින් ඉන්ටර්නෙට් එකෙන් විතරක් ඉගෙනගෙන සුපිරිම තැන්වලට ආපු self taught ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. හැබැයි මතක තියාගන්න, පසේ බුදු කෙනෙක් වෙන්න පිරිය යුතු පාරමිතා ප්‍රමාණය වැඩි. ඒ ගමන හරිම කටුකයි, දීර්ඝයි. වගේම හැමෝටම මේක කරන්න අමාරුයි. ඔයාට තනියම හැප්පිලා වැටි අවුරුදු 10ක් විඳවලා ටාගට් එකකට යන එක ලේසිද? නැත්නම් පාර දන්න එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහලා අවුරුදු 2කින් ඒ ටාගට් එකට යන එක ලේසිද? තීරණය වාගේ. එදා බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කළාට පස්සේ තමයි නිවන් දොරටු විවෘත වුනේ. ඒ වගේ ඔයාගේ කැරියර් එක ඇතුළේ දියුණු වෙන්න නම් ඔයාට නිවැරදි සිස්ටම් එකක් සහ නිවැරදි මඟ පෙන්වීම අවශ්‍යමයි. තනියම ලිම්මැඩියෙක් වගේ හැප්පෙන්න එපා. ඔයා ඉන්න ෆීල්ඩ් එකේ ඔයාට වඩා උඩින් ඉන්න එක්ස්පර්ට් ලව, එහෙමත් නැත්නම් මෙන්ටර්ස් ලව LinkedIn හරහා හෝ වෙනත් ක්‍රම වලින් කනෙක්ට් කරගන්න. ඔවුන්ගෙන් පාර අහගන්න. ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට මඳුරගෙන වැඩ කරන්න. ඊගෝ එක පැත්තකට දාන්න. ඔයා හිතන්නේ ඔයාගේ කැරියර් එකේ ඉස්සරහට යන්න ඔයාට තියෙන ලොකුම බාධාව, එහෙමත් නැත්නම් දුක මොකක් කියලාද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ යුනික් විදියට හිතන්න කැමති ඔයාගේ යාළුවෙක්ටත් බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.